ආයුෂ බොහෝ වේවා පුතේ තෙරුවන් සරණයි සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ ජයග්‍රාහී දවසක් වේවා කියලා. ඉතින් අද අපි බලමු නවක වරම් දරුවෙක් මේ සමාජය පිළිගන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කරලා බලමු. මුලින්ම වරම් දරුවෙක් කියන වචන අපි පැත්තකින් තියමුකෝ. මේ ශේෂ්ත්‍රයේ මේ গুপ্ত ශේෂ්ත්‍රයේ වැඩ කරන අය බොහෝම පැරණි කාලේ ඉඳන් ඉඳලා තියෙනවා. අපි ඒගොල්ලෝ හඳුන්වනවා කට්ටඩි මහත්තුරු නැත්තම් යකැදුරන් කියලා අපි කියනවා. එතකොට ඒ ගමට සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් ඉඳලා තියෙනවා අතීතයේදී. ගමට කෙනෙක් අනිවාර්යෙන් වෙද මහත්තයෙක් හරි විදිහට ඕන කෙනෙක් කවුරු ඉඳලා තියෙනවා. ගමට කෙනෙක් වගේ තමයි බොහෝ වෙලාවට ඉඳලා තියෙන්නේ. ඒ ඉන්න කෙනා පාරම්පරිකව පැවැතගෙන එන කෙනෙක්. ඒ කියන්නේ පරම්පරා සතුව තියෙන මන්ත්‍ර ශාස්ත්‍ර උපයෝගී කරගෙන එන කෙනෙක් තමයි මේ පරම්පරාවෙන් දායාද වෙගෙන එන කෙනෙක්. නමුත් දැන් ඔයාලා බලනවා ඇති ඒ කාල සීමාවන් බොහෝ වෙලාවට මේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් කටයුතු කරන අය හරි අඩුයි. එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි ඉන්නේ. නමුත් දැන් මේ වරම් අය ගත්තාම ගොඩ බොහෝමයක් දෙනා ඉන්නවා. බොහෝමයක් පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් බොහෝ පිරිසක් මෙතන ස්ත්‍රී පාර්ශවය සහ පුරුෂ පාර්ශවය. ඒ දෙකම මේ වරම් තියන අය බොහෝමයක් ඉන්නවා. එතකොට විශේෂයෙන් දැන් වරම් වලින් වැඩ කරගෙන යන අයට මේක ලොකුවට බලපාන්නේ නැහැ. මොකද මේක සමහර වැඩ කරලා මේකෙත් ඇලිලා පොඩි වෙලාම Taman තේරුම් ගන්නගෙන තියෙන සමහර අය මේ මිනිස්සු කියන දේවල් නෙමෙයි අපිට අදාළ වෙන්නේ. අපි කරන දේ තමයි අපිට අදාළ වෙන්නේ කියන එක සම්බන්ධව. නේද? එතකොට දැන් ඔබ මේ ශේෂ්ත්‍රයට එන්න අලුතින් බලාගෙන ඉන්න නවක වරන් දරුවෙක් නම් මම ඔබටයි මේ කතා කරන්න පුතේ. ඔබ මේක හොඳින් සවන් දෙන්න ඕනි. ඔබ නවක ආධුනික ශේෂ්ත්‍රයේ ඉන්න දරුවෙක් නම් ඔබ ඉස්සර වෙලාම සමහර අය ඉන්න පුතේ දැන් මේ ඉන්න නූතන ලෝකෙත් එක්ක සමාජෙත් එක්ක තාක්ෂණයත් එක්ක එක දේවලුත් එක්ක ඒ සමාජය යන එක රැලි වලට අහුවේ ඒ ස්වභාවයනොත් එක්ක එයාලා හිතන මත විදිහත් එක්ක මේ ශේෂ්ත්‍රය දැන් ටිකක් බාල්දු වීගෙන යන්නේ ටිකක් නෙමෙයි සාමාන්‍ය සැලකිය යුතු විදිහට බාල්දු වෙමින් පවතිනවා දැන් මේ වෙන ගත වෙන කාල සීමාව වෙනකොට ඒක ඔයාලට පේනවා ඇති මම දැන් වීඩියෝ එක බලනවා ඔයාලට දැන් තේරෙන්නේ නැති පුතේ ඔයාලට සමාජ මාධ්‍යයට ගියත් කොහේ ගියත් මොකක් හරි අවම මේ ශේෂ්ත්‍රය ඔස්සේ මොකක් හරි හොර වැඩක් කරා නැත්නම් අරම කරා මෙහෙම කරා කියලා ඉරලා මේ ප්‍රශ්න වෙනවා ඔයාලට දකින්න ලැබෙනවා. ඉතින් එතකොට ඒ සමස්තයම වන්දි ගෙවිය යුතු නැහැ එක මිනිසෙක් කරන වැඩකට. ඒකත් ඔබ මතක තියාගන්න ඕනේ. ඉතින් එහෙම හිතලා මේ වරන් අය සමහර වෙලාවට Tamanට හොඳ ශක්තිය තියෙන නවක වරන් දරුවෝ ඉන්නවා. එයාලා පස්සට එනවා. මේකට ඉස්සරහට අඩිය තියලා යන්නේ නැහැ පුතේ. ඉස්සරහට අඩිය තියලා යන්න ඒගොල්ලෝගේ හිතේ චකිතයක් තියෙනවා. මොකක්ද මේ මට තියෙන්නේ? මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? මේ දැන් අපි ඉන්නේ මේ නූතන සමාජයේ මේ වගේ දේවල් තියෙනවද? දෙවිවරුන් ඇත්තටම ඉන්නවද? ඇයි මේ මොකටද මේක විද්‍යාත්මක බැලුවොත් මේ গুপ্ত ශේෂ්ත්‍රය ගැන මොන විදිහද මේවා අන්වීක්ෂයෙන් පේනවද දුරේක්ෂයකට පේනවද මේවා කැමරාවකට අහු වෙනවද එහෙම අහු වෙන්නේ නැතුව අපි මේවා පිළිගන්නේ කොහොමද නේද මෙන්න මේ කරුණු කාරණා ටික බොහෝමයක් දෙනාට පොදුවේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් හැටියට මම දකිනවා විද්‍යාව කියන එක කොච්චර දියුණු වුණත් මිනිස්යාගේ ආධ්‍යාත්මයේ දියුණුව විද්‍යාවේ දියුණුවට වැඩිය බොහෝම සෙයින් ඉදිරියෙන් ඉන්නවා පුතේ නේද විද්‍යාව දැන් අද නූතන සමාජය වෙනකොට අද ලෝකේ වෙනකොට විද්‍යාව කොච්චර දියුණු වෙලා තිබුණත් විද්‍යාවට තාම හොයාගන්න බැරි වෙලා තියෙනවානේ මේ සෞරග්‍රහ මණ්ඩලේ පවා තාම මේ එයාලට පරීක්ෂා කරලා බලන්න දැක බලා ගන්න තාම ගවේෂණ කරන්න අවස්ථාව ලැබිලා නැහැ මේ අවම සෞරග්‍රහ මණ්ඩලය අවශ්‍ය නැහැ මේ ලංකාව තුලත් මේ ලෝකයේ තුලත් තවම මිනිස් අධීක්ෂණයට යටත් නොවුන මිනිස් අධීක්ෂණයට කියලා හිතපුවත් නැති තැන් කොච්චර තියෙනවද නේද? ඉතින් එහෙම වපසරියක ඔබ හිතන්න ඕනි නැහැ මේ ලෝකයේ තුල ඕනම දෙයක් උතේ වෙන්න හැකියාව තියෙනවා. අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේවල් උන්වහන්සේගේ මහා ප්‍රඥාවෙන් උන්වහන්සේ දැක්කා. නේද? උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ එය දැකලා උන්වහන්සේක ලෝකෙට දේශනා කළා. නේද? එතකොට උන්වහන්සේගේ ආධ්‍යාත්මික දිනුම් කුසල ශක්තිය තුළින් උන්වහන්සේ නිර්වාණය අභිභවා බුද්ධත්වයට ලබා ගත්තා. ඒකට එතන විද්‍යාව දිනුවක් නෙවෙයි තියෙන්නේ. නේද? ඉතින් ඔබ විද්‍යාවේ දිනුව කියන එක ඔබගේ ඉදිරියදා කටයුතු කාරණා පහසු කරගන්න ඔබට උවමනා වෙන පුතේ ඒක වෙනම පැත්තක්. නේද? දැන් අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නා වූ මේ ධර්මය උන්වහන්සේ පෙන්වා දෙන්නේ
අපි බැලුවොත් උන්වහන්සේ කියන්නේ මේ දුක්ඛිත සංසාරයෙන් ගැලවිලා යන මාර්ගයක්නේ. මේකෙන් නිදහස් වෙලා යන මාර්ගයක් උන්වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. නේද? එතකොට ගිහියන් විදිහට හෝ පැවිද්දන් විදිහට පැවිදි උතුමන් විදිහට ඕන විදිහකින් ඔබට මේ සසර ගමන කෙලවර කරන්න නිමා කරන්න පුළුවන්. එහෙම යන ගමනකදී අතරමඟ ඔබට සුවිශේෂී විදිහට මේ දෙවියන්ගේ ආකර්ෂණයකින් හරි ඥාති ආකර්ෂණයකින් හරි නාග ශක්තියකින් හරි ඔබට ලැබිලා තියෙන මේ ශක්තිය ඔබ යහපත් විදිහට පුතේ නිරන්තරයෙන් ප්‍රයෝජනෙට ගත යුතුමයි. නේද? නැතුව ඔබට මේ ශක්තිය තියෙන එක නැත්තම් අපරාධයේ දේවල්. නේද? ඔබට ලැබෙන අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජන ගන්න ඕනේ. නවක වරම් දරුවන් කියවුවාම නවක කෙසේ වෙතත් මේ ශේෂ්ඨයේ වැඩ කරන මිනිස්සු දිහා බාහිර සමාජයේ එච්චර හොඳ හැකින් බලන්නේ නැහැ. නිතරම කියන කතාව තමයි ඔබ වැඩ කරන්නේ අතපය හතර නිකන් තියාගෙන ඉන්න බැරුව මානසික ලෙඩ කියලා සමහරු කියනවා. සමහරු කියනවා අතපය හතර හොඳට තියාගෙන හම්බ කරලා මේ හම්බ රස්සාවක් කළා හම්බ කරන්න බැරුව බොරුවට බොරු කරලා හම්බ කරනවා කියලා කියනවා. නේද? තව සමහරු කියනවා බොරු මවාපෑම් කරලා එහෙම ඒවා කියලා කියනවා. දැන් මේ ශේෂ්ඨයේ කටයුතු කරනකොට වගේ දේවල් ඕන කෙනෙකුට එනවා. පිස්සු කියයි මානසික ලෙඩ කියයි. නේද? එතකොට ඒ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා නැත්තම් ඔබ මේ ශේෂ්ඨයේ කටයුතු කරනකොට ඔබ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබට ඒ වගේ ප්‍රශ්නයක් ආවේ නැත්තේ ඇයි කියලා. නේද? ආවේ නැත්තම් තමයි ඔබ ඒ ගැන විමසිලිමත් වෙන්න ඕනේ. ආවනම් එක ප්‍රශ්නයක් නෑ. ඇයි මං එහෙම කියන්නේ? මොකද දැන් මම මේ අද මේ ගත වෙන්නා වූ මේ සමාජය තුළ ඔබ විශේෂයි. ඔබ තමයි ධර්මයේ ගැන දන්න, ඔබ ධර්මයේ ගැන තේරෙන, ගුණ ධර්මයක් ගැන තේරෙන කෙනෙකුට තමයි වරණ ශක්තියක් හිමි වෙන්නේ. විශේෂයෙන් නාගවරම් පුතේ. නාගවරම් සහ දේව ශක්තියන් ඔස්සේ නව වරණ සීමාවන්. එතකොට එහෙම අය තුලත් දැන් මම කියන්නේ 100%ක්ම මම කියන්නේ නැහැ ගුණධර්ම වලින් හොඳයි කියලා මම දකින්නේ නැහැ. මම කියන්නේ නැහැ පුතේ. මොකද ඕන කෙනෙක් තුල අඩුපාඩු තියෙන්න පුළුවන්. ඕනම අඩුපාඩුවක් වැරද්දක් තියෙන්න පුළුවන්. නේද? නමුත් මේ ගුණධර්ම පැත්තෙන් හරි මේ ශක්තියින් පැත්තෙන් හරි ඔබව මේ විශේෂ වෙලා මේ මනුෂ්‍ය ලෝකයේ තුල ඔබ දැන් ශක්තියක් අවසරයක් ලැබගෙන ඉන්නවා නම් ඔබගේ වටේ ඉන්නව පිරිස දැන් මේ සාමාන්‍ය මිනිස්සුනේ. දැන් මෙතන මනුෂ්‍ය ලෝකේ ගත්තාම පුතේ ඔබ නාග ශක්තිය තියෙන දරුවෙක් නම් ඔබ මීට ආත්මයට කලින් හෝ ආත්ම සීමා කීපයකට කලින් ඔබ නාග ලෝකේ ඉපදිච්ච කෙනෙක් ඕන දැන් මනුෂ්‍ය කියලා ඉන්නයි. එතකොට ඔබට ආසන්නතම ශක්තියනේ නාග ලෝකේ. නාග ශක්තිය. එතකොට මේ මනුෂ්‍ය ලෝකේ තව ඉන්නවා නේද? പ്രേත ලෝකෙ ඉඳලා මිනිස්සු. යක්කු වෙලා ඉඳලා මිනිස්සු වෙච්ච අය ඉන්නවනේ. තිරිසන් වෙලා ඉඳලා ඉපදිච්ච අය ඉන්නවනේ. අපා මනුෂ්‍ය විදිහට මොකක් හරි පිනක් පළ දීලා ඉවරලා. නේද? දෙවිවරු වෙලා ඉඳලා මනුස්සල ඉපදිච්ච අය ඉන්නවනේ. මේ මනුෂ්‍ය ලෝකය කියන්නේ සෑම ලෝකයකින්ම පැමිණිලා නිර්සතුන් ඉන්න අපා ඉඳලා ඇවිල්ලා තමන්ගේ කර්ම සංස්කාර ගෙවලා ඇවිල්ලා මනුෂ්‍ය ලෝකේ මිනිසෙක් විදිහට පහළ වෙච්ච මිනිසුත් ඉන්නවනේ. නේද? මනුෂ්‍ය ලෝකය කියන්නේ මේ සෑම ලෝකයකම සම්මිශ්‍රණයක එකතුවක්. ඕනම ලෝකයක ඕනම රටක ඕනම දිස්ත්‍රික්කයක මේක පොදුයි. ඒකයි මිනිස්සු එක එක විදිහ වෙන්නේ ඒකයි. අපි කියන සමහර මිනිස්සු ඉන්නවා හරි තිරිසන් ගතිය මිනිස්සු කියලා අපි කියනවා. නේද? තව සමහර හරි පෙරේත මිනිස්සු කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. තව සමහර හරි හොඳයි. ඒ මිනිස්සු සාමාන්‍යයෙන් හොඳ වැඩි හින්දා අනිත් මිනිස්සුන්ට රැවටෙනවත් වැඩි. ඒ වගේ අයත් ඉන්නවා. නේද? තව සමහර ඉන්නවා ගානට මොලේ පාවිච්චි කරලා වැඩ කරන අයත් ඉන්නවා. ඉතින් එතකොට මේ සෑම දෙයක්ම එක එක જાති මිනිස්සු ඇයි මේ පොදුවේ මනුස්ස ලෝකෙක ඉන්නේ මෙහෙම? ඔබ මොන විදිහට ඔබ මොන විශ්වවිද්‍යාලයෙන් මොන උපාධිය හැදෑරුවත් ඔබට යන තැන හම්බ වෙන්නේ එක එක වර්ගයේ මිනිස්සුනේ. එක එක જાතියේ අය. නේද? අපිට ඒවා හදන්න බෑ. ඔයාට පුළුවන් කමක් නැහැ ආත්ම ගානක් പ്രേත ලෝකයක ඉපදිලා ඉඳලා පූර්ව පිනකට මිනිසෙක් වෙච්ච මිනිසෙකුගේ ඔයාට පුළුවන් කමක් නැහැ මේ මිනිසයාගේ තියෙන gati ටික අරින්න. ඇයි? අපි කියනවානේ මේ සංසාර පුරුද්ද ලොකුයි කියලා අපි සාමාන්‍යයෙන් කියනවා ජන්මයට වඩා ලොකුයි පුරුද්ද කියලා. උත්පත්තියට වැඩිය ලොකුයි පුරුද්ද යාගේ. ඒ Taman සසරේ පුහුණු කරපු දේවල්. ඔබ මේ ගෙවන්නේ ඔබ පුහුණු කරපු දේවල්. ඔබ සංසාරේ වැඩියෙන් පුරුදු කරපු දේවල් තමයි ඔබ ගෙවන්නේ. ඔබට දෙවිවරුන්ට වඳින්න හිතෙන්නේ ඔබ මොන තත්ත්වයක හිටියත් ඔබ සල්ලි තියෙන කෙනෙක් වුණත් ඔබ සල්ලි නැති කෙනෙක් වුණත් ඔබ උසස් පැලැන්ති ඔබ කොළඹ රටේ වුණත් ඔබ ගමක වුණත් ඔබ ඕනම දිහාවක් ඔබ විදේශ රටක වුණත්
ඔබ සංසාරේ පුරුදු කරපු පුරුද්ද තමයි ඔබගේ තුලින් ඉස්මතු වෙන්නේ. ඔබ දෙවිවරුත් එක්ක ගනුදෙනු කරපු පුරුද්ද තමයි ඔබ තුලින් ඉස්මතු වෙලා එන්නේ. නේද? ඉතින් එතකොට ඒක ඔබ දැනගන්න දක්ෂ වෙන්න ඕනේ. නේද? ඉතින් ඒ කෙනාට දැන් එහෙම හැමෝම තුල මේක දකින්නෙත් නැහැ. දෙවියන්ට සමහරු කැමති නමුත් වරමක් කරන්න හැමෝම කැමති නැහැ. එහෙම අයත් ඉන්නවා. නමුත් සමහර අය ඉන්නවා දෙවියන්ට කැමති ඒගොල්ලන්ට වරණ ශක්තිය තියෙනවා. පොතේ දෙවියන්ගේ පිහිට වෙනයි දේව අවසරයෙන් එන්නව ශක්තියෙන් වෙනයි. මේක දෙකක්. දෙවියන්ගේ පිහිට කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට පිහිටන්න හැකියාව තියෙනවා. දෙවියන්ගේ පිහිට ආශිර්වාදය. වරම කියලා කියන්නේ දෙවියන්ගේ ආශිර්වාදය තුලින් තව කෙනෙකුට පිහිට වෙන්න දෙන හැකියාවක්. නේද? එතකොට එයා දෙවියන්ට Tamanට විතරක් නෙමෙයි Taman තුලින් ලෝකයකට සෙට් කරන්න හැකියාව තියෙනවා. Tamanගේ ශක්තිය තුලින්. එතකොට ඒක එතන විශේෂත්වය. වරම් දරුවන් තුලින් මේ ශේෂ්ඨයේ කටයුතු කාරණා කරන වරන් අය වෙනයි පුතේ මේ ශේෂ්ඨයේ කටයුතු කරන යකැදුරන් නැත්තම් ඇදුරන් අපි කියනවා කට්ටඩි මහතුන් කියලා. ඒ අය පුතේ වෙනයි. මේවා යන්නේ ඒවා ඒගොල්ලන්ගේ පරම්පරාවත් එක්ක. පරම්පරා ගති ස්වභාවයන් එක්ක පරම්පරා මන්ත්‍ර ශාස්ත්‍රات එක්ක පරම්පරා ගති පැවතුම් මෙතකොට පරම්පරා සිරිත් එක්ක තමයි එයාලා යන්නේ. එතකොට දැන් ඔබගේ තියෙන වරන් ශක්තිය ඔබ එහෙම මේ ඔබට බලන්න බෑ. ඇයි? ඔබගේ පරම්පරාවේ මේවා කරපු කෙනෙක් මේ සමහරලාට ඉඳලා නැති වෙන්න පුළුවන්. මීට කලින්. එහෙම අය දන්නේත් නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්න පුළුවන්. නමුත් ඔබ පරම්පරාවේදී මේවා කරන්නේ නැතුවට ඔබ සංසාරයේ මේවා ප්‍රගුණ කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නේද? එතකොට ඒ නිසා තමයි ඔබට මේ ශක්තිය ලැබිලා තියෙන්නේ. දැන් අද බොහෝමයක් දෙනා මේ ශේෂ්ඨය ගැන හරි පිළිකුලෙන් තමයි බලන්නේ. නේද? අර මං කලින් කිව්ව විදිහට. ඒ වගේම තමයි සමහරු මේ ශේෂ්ඨය ගැන හරි බයෙන් බලනවා. ඇයි බයෙන් බලන්නේ? මොකද සමහර මිනිස්සු ඉන්නවා මේ වැඩ කරන්න කියන සමහරව බය කරනවා. ඒ කියන්නේ බලවේග දාලා, දිෂ්ටි දාලා බය කරලා වැඩ කරගන්න. ඒ කියන්නේ සල්ලි ගන්න හරි තමන් එක්ක මොකක් හරි පුද්ගලික ජරා වැඩක් කරගන්න හරි ඔයාව නැත්තම් මම මෙහෙම කරනවා කියලා හරි. ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඒත් එක්ක තමයි සමහරව හාස්‍යයෙන් බලනවා. කෙනෙක් ආරුඩනේ වීඩියෝ එකක් දැම්මම මේ මනුස්සයාට උනා රට නැති කියලා hina වෙනවා. නේද? ඒ මනුස්සයා කරන වැඩ දැක්කාම hina වෙනවා. එතකොට ඒ වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. නේද? එතකොට දැන් ඔබට නවත්තන්න පුළුවන් දේ මිනිස්සයාට ඒ වෙලාවේ එන සිතුවිල්ල ඔබට කරන්න පුළුවන් දෙයක්ද ඒක? බෑ. ඔබට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ වරම් දරුවෙක් හැටියට ඔබ මිනිස්සෙක් හැටියට ඔබට කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඔබට අපිට තව කෙනෙකුගේ ජීවිතයකට අර මාර්ගය පෙන්වා දීම පමණයි කළ හැක්කේ. එයාව වෙනස් කරනවා කියන එක අපි කාටවත් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. දෙමව්පියන්ට නම් තමන්ගේ දරුවව වෙනස් කරන්න පුළුවන් හැකියාව නැහැ. එයාට හොඳ නරක කියා දෙන්නයි අපිට පුළුවන්කම තියෙන්නේ. එයා තමයි දැනගන්න ඕනි වෙනස් වෙන්න. තමන් තමයි දැනගන්න ඕනි. නේද? අපි කියනවනේ තමා හිසට තමා තමයි සෙවණැල්ල කියලා. තමන්ම තමයි කරගන්න ඕනි. ඒක කරවන්න කවුරුත් වෙන්නේ නැහැ. නේද? නැත්නම් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එතකොට උන්වහන්සේ දේශනා කරද්දී පමණක් කෙනෙක් සෝවාන් වෙනවා. තව කෙනෙක් සකෘදාගාමී වෙනවා කියන්නකෝ. නේද? තව කෙනෙක් එතනම අරහත් භාවය ලබා ගන්නවා. තව සමහරුන් එකනුත් ඔහේ බලාගෙන ඉන්නේ නැති. ඉතින් ඇයි තමන්ගේ ශක්තිය, තමන්ගේ පින මත, තමන්ගේ රැස් කරගත්ත දේ මත තමයි තමන්ට ඒක එන්නේ. නේද? එතකොට අපිට බලෙන් කරවන්න බෑ යන මාර්ගය පෙන්වා දෙන්න විතරයි පුළුවන්. යෑම ඔබලා සතුයි. ඒක පුතේ මම මෙතනින් දක්වනවා. අනිත් එක දැන් නවක වරම් දරුවන් පුතේ ඉන්න බොහෝම ආකාරයෙන් යාලා සාමාන්‍යයෙන් බුද්ධිමත් කියන්නේ සාමාන්‍යයෙන් දෙයක් තේරෙන්න දෙයක් කියපුවම වටහා ගන්න පුළුවන් අය ඉන්නව නැත්තේ නේ. ඒ කියන්නේ මේවා ගැන අවබෝධයක් තියෙන මේවා ගැන විශ්ලේෂණාත්මකව හොයන අයත් ඉන්නවා. දැන් සමහර අය ඉන්නවා මෙහෙම තියෙනවා කිව්වා සමහර එක මේ ඉස්මුදිනුම පිළිගන්නවා. සමහරු හොයනවා මේක වෙන්න පුළුවන්ද? මං කියන්නේ ඔබ ඒක ඉස්මුදිනුම පිළිගන්නට වැඩිය ඔබ ගැන හොයන එක හොඳයි. මොකද ඔබ ඒක ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න ඕන නිසා. නේද? ඒ වගේම දැන් මෙතන මං කියන්නේ බුද්ධිමත් අය කියලා දැන් ගොඩාක් පරන්දරුන පුතේ බොහොම යහපත් විදිහට මේ පින සහ පව අතර වෙනස දන්න බොහොම යහපත් ගතිගුණ තියෙන අය ඉන්නවා. ඉතින් එයාලා මේ එයාලගේ ඉගෙනීම පැත්ත කොහොම වුණත් මොන විදිහ වුණත් පුතේ විශේෂයෙන් මේ පව පෙන කියන එක අඳුරනවා නම් බොහොම යහපත් විදිහට ඔබට මේ ගමන යන්න හරිම ලේසි. මේ කියලා මම මෙතනෙන් දකිනවා. ඒත් එක්කම තමයි මේ ඒ වගේ අර මේ ජීවිතය ගැන බොහොම සමතුලිත විදිහට බොහොම අල්පේජ විදිහට බලන අයත් වරන් තියෙන අය මේ වෙන වැඩ ඔස්සේ මේකට ඉදිරියට තමන් අඩියේ තියලා මේ ගමන යන්න බය වෙනවා. එයාලා තියපු අඩිය ආපස්සට ගන්නවා. ඇයි මේක නිකන් මෙහෙම හරි නෑ මෙහෙමයි නේ කියලා හිතනවා. නේද?
ඉතින් එතකොට එහෙම ඔබ මානසික වැටෙන්න යන්න එපා. මොකද ඔබට මම හැමදාමත් කියන දේ ඔබට කරන්න පුළුවන් දේ මේ ලෝකේ තව කාටවත් කරන්න බෑ. ඒකට ඔබ විතරයි සුදුස්සා. ඒකයි ඔබව තෝරගෙන තියෙන්නේ මේ ගමනට. නේද? ඉතින් එහෙම කියන ගමන් ඔබත් හොඳට හිතලා බලන්න පුතේ ඔබ කිසිම බාහිරින් එන්නා වූ කිසිම දෙයකට කිසිම මිනිසෙකුගේ කිසිම කීමකට ඔබ රැවටෙන්න එපා. ඔබ වැරදි නැත්නම්. නේද? ඔබ ඒවට මානසික වැටෙන්න එපා. ඔබ වැරදි නැත්නම්. ඔබ වැරැද්දක් කරලා නම් ඔබගේ යුතුයකමක් තියෙනවා. ඒක නිවැරදි කරන්න බැරි වැරැද්දක් නම් ඒකට සමාව අරගෙන හරි ඒකට විය යුතු දේ කරන්න. තමන් වැරැද්දක් කරලා මිනිස්සු නගන දෝෂාරෝපණ වලට ඇහෙන්නේ නැහැ වගේ ඉන්න එක නෙවෙයි වැඩේ. තමන් එතකොට වැරැද්දක් කරා නම් ඒකට සමාව ගන්න ඕන අනිවාර්යයෙන්ම. නේද? ඔබ ඒ වගේ කිසිම දෙයක් කරලා නැත්තම් ඔබ කාටවත් වග කියන්න ඕනේ නැත්තම් ඔබ ඔබගේ පාඩුවේ පුතේ මේ ගමන යන්න ඕනි. නේද? මේ කුසල අකුසල මත මේ දෝලන වෙන මේ ලෝකයේ තුල හැම දෙයක්ම ඔබට ලැබෙන ගැරහුම් ප්‍රශංසා හැම දෙයක්ම ලැබෙන්නේ ඔබගේ ලැබීම මත ඔබගේ පෙර කරලා තියෙන ඔබ කරලා තියෙන දේවල් වලින් තමයි ඔබට ලැබෙන්නේ පුතේ අනිවාර්යයෙන්ම. නේද? ඒක ගුරුවරයෙක් විදිහට අපිට ලැබෙන ප්‍රශංසාවක් වෙන්න පුළුවන් ගැරහුමක් වෙන්න පුළුවන් නැත්නම් ශිෂ්‍යයෙක් විදිහට ඔබට මේ ලැබෙන එකක් වෙන්න පුළුවන් ප්‍රශංසාවක් හෝ ගැරහුමක් නැත්නම් සමස්ත ප්‍රජාවම මේ මෙයක් කටයුතු කාරණා කළ ඉවර වෙලා මේකේ කටයුතු කරන ඔක්කොම එකයි කියලා අපිට අහන්න ලැබෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක ඔබ මම හිතනවා බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනි සහ මේ ශ්‍රේෂ්ඨයට කිසි කෙනෙක් බය වෙන්න එපා පුතේ. නොදන්නා කරුණු තමන්ගේ ගුරුවරුන්ගෙන් අහගන්න සත්‍ය විදිහට එහෙම කියන ගමන් අදට ගිහිල්ලා නම් පුතේ ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට සුබම සුබ ජයග්‍රාහී දවසක් වේවා කියලා මේ ශ්‍රී මහා නාගපත්තිය දේවාලයේ කළුතර ඒත් එක්කම පුතේ මම තා මතක් කරන්න අවශ්‍යයි. දැන් බොහෝමයක් දෙනා අහනවා පේන බලනකොට කොහොමද කටයුතු කරන්න සිද්ධ වෙන්නේ කියලා අපේ දේවස්ථානය තුල. දැන් පුතේ බොහෝම දුර බැහැරින් අය අපිට සම්බන්ධ වෙන දුරකථන ඔස්සේ. ඉතින් ඒ අයට වන මේ වසරේ ඉඳලා ජන්මපත්‍ර පරීක්ෂා පුතේ සිද්ධ කරනවා WhatsApp ඔස්සේ ඔන්ලයින් විදිහට. එතකොට ඔයාලට පුළුවන් ඒකට දැන් එන්න දුර අපහසු අය ගොඩාක් අය කතා කරනවා. ඉතින් එයාලට පුළුවන් එහෙම ඔන්ලයින් බලලා තමන්ගේ කටයුතු කරනා බලා ගන්න. හැබැයි පුතේ මේ ඔන්ලයින් නැත්නම් WhatsApp වලින් මේ බලන කාරණාව මේක සාමාන්‍ය ටිකක් සීමාවකට විතරයි. ඒ කියන්නේ ඔන්ලයින් කියන්න පුළුවන් සීමාවක් තියෙනවා කෙනෙක් වෙන. ඒතර ජන්මපත පරීක්ෂාවෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙහෙම කියන ගමන් පුතේ ගිහිල්ලා යන්නම්. තිරුවන් සරණයි සියලු දෙනාටම සුබ දවසක් වේවා.